එහෙනම් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. අද දවසේ වැඩසටහනට පැමිණලා සිටින ඔබ සියලු දෙනාම ඉතාමත්ම ආදරෙන් වැඩසටහන සඳහා පිළිගන්නවා. ඉතින් අද දවසෙත් අපේ කුෂිකර්ම දෙපාර්තමේන්තුව සුපුරුදු පරිදි ඔබව සොයන්න නැගී සිටවන මාතෘකාවක් ගැන තමයි කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් අපි නිරන්තරයෙන්ම ඔබට අතහිත දෙන්නේ ඔබව නගා සිටවන්න. ඉතින් ඔබේ යුතුකම තමයි නැගී සිටීමනේ. අපි ඕනෑම වෙලාවක අතහිත දෙනවා Tamanට මේ අවශ්‍ය තාක්ෂණ දැනුම ලබා දීලා. ඕගොල්ලෝ ඒ තාක්ෂණ දැනුම අරගෙන ගෙදර ගිහිල්ලා ඒවා ප්‍රයෝජනට ගන්න එක තමයි ඕගොල්ලෝගේ යුතුයකම වෙන්නේ. ඉතින් අද දවසේ මම හිතුවා කියලා දෙන්න මේ ගෘහස්ත පපඩම් එකක් කොහොමද හදන්නේ කියලා. නේද? ගෘහස්ත පපඩම් හදන්න දන්නවද? නෑ නේ, කවුරුත් ඉගෙනගෙන නෑ. එහෙනම් මම කියලා දෙන්න ඉතාමත්ම සරල විදිහට හදාගන්න පුළුවන් මේක ගෙදරදී. ඔබට ව්‍යාපාරයක් කරන්න ඕන නම් පපඩම් ආශ්‍රිතව ඒකත් තව දුරටත් පුළුල් විදිහට දැනුම අරගෙන මේවට තියෙන උපකරණ පාවිච්චි කරලා කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ගෘහස්තවත් මේක කරන්න පුළුවන්. මේකේ තියෙන ටිකක් අපහසුතාවය තමයි අනාගාමීට පොඩ්ඩක් වෙහෙසෙන්න ඕනේ මේ මිශ්‍රණය. නැත්නම් මේක ඉතින් අමාරු දෙයක් නෙවෙයි. හොඳට පහසුවෙන් කරගෙන යන්න පුළුවන් දෙයක් තමයි පපඩම් කියන්නේ. පපඩම් කිව්වම අපිට නිරන්තරයෙන්ම මේ අවශ්‍ය වෙන දෙයක් තමයි ආහාර සඳහා අපි පොඩි ළමයි එහෙම පපඩමයක් දුන්නොත් බත් ටිකක් කන්න මේ බෑ කියන්නේ නෑ නේද? එහෙම දැන් අපි වුණත් වැඩි හිටියෝ විදිහට අපි වුණත් පපඩම් එක ආහාරයක් කියන්නේ බත් ටිකක් එහෙම කන්න කැමති. ඉතින් ඒ නිසා මම හිතුවා ගෘහස්තව කොහොමද අපි පපඩම් හදන්නේ කියන එක පිළිබඳව පොඩ්ඩක් කියලා දෙන්න ඕන කියලා. මම මේ හදපු පපඩම් වගේකුත් ගෙනල්ලා තියෙනවා ඕගොල්ලොන්ට පෙන්නන්න. මේ විදිහට අපි මේවා මේ අද දවසේ කාලා රස බලමු කොහොමද කියලා. ඉතින් මේ පපඩම් හදන්න අපිට උවමනා වෙන අමුද්‍රව්‍ය ටික මම ඕගොල්ලොන්ට කියන්නම්. අමුද්‍රව්‍ය විදිහට මේකට ඕන අපි උඳු පිටි මේ තිරිඟු පිටි. ඒ කියන්නේ පාන් පිටි, තිරිඟු පිටි ගන්නවා. තිරිඟු පිටි අපි ගන්නවා මේකට ග්‍රෑම් 500ක්. ඊට පස්සේ අපි ගන්නවා උඳු පිටි ග්‍රෑම් 200ක්. තිරිඟු පිටි ග්‍රෑම් 500යි, උඳු පිටි ග්‍රෑම් 200යි. ඊට පස්සේ මේකට අපි ගන්නවා ලුණු ග්‍රෑම් 9ක්. ඒ ප්‍රමාණයට ලුණු ග්‍රෑම් 9යි, ආප්ප සෝඩා ග්‍රෑම් 15යි. මේකට මේ අනාගන්න පොල් තෙල් ටිකක් ඕනේ. ආයෙ ඕනේ අපිට මේකට හාල් පිටි ග්‍රෑම් 30ක් 50ක් අතර ප්‍රමාණයක්. ඔය ටික තමයි අමුද්‍රව්‍ය විදිහට ඕන වෙන්නේ. මම නැවතත් කියන්නම්. මේකට අවශ්‍ය නැ තිරිඟු පිටි නැත්නම් පාන් පිටි ග්‍රෑම් 500ක්, උඳු පිටි ග්‍රෑම් 200ක්, හාල් පිටි ග්‍රෑම් 30ක් 50ක් අතර ප්‍රමාණයක්, ලුණු ඕන ග්‍රෑම් 9ක්, ආප්ප සෝඩා ග්‍රෑම් 15ක් ඕනේ. මේ කියන අමුද්‍රව්‍ය ටික තමයි අපිට පපඩම් හදාගන්න උවමනා වෙන්නේ. ඊට පස්සේ අපිට පොල් තෙල් ටිකක් ඕනේ. ආයේ වතුර සුවල්පයක් ඕනේ. වතුර ප්‍රමාණයක් කියලා නෑ. වතුර සුවල්පයකුයි පොල් තෙල් ටිකක් ඕනේ. මේක අනා ගැනීම පහසු වෙන්න අපි පොල් තෙල් දානවා. මේකට පොල් තෙල් ටිකක් අවශ්‍ය වෙනවා. අපි ඉස්සරෝම කරන්නේ මේකෙදී මේ භාජනයක් අරගෙන මේකට වතුර ටිකක් දාගන්නවා. ඉස්සරෝම පියවර මං කියන්නම් එක මේ භාජනයකට වතුර ටිකක් පොඩ්ඩක් අපි ගොඩාක් දාන්නේ වතුර ටික මේක අනා ගන්න ඇති වෙන පදමේ වතුර ටිකක් දාගන්නවා. වතුර ටිකක් දාගෙන ඉවර වෙලා අපි මේක මේ උතුරා ගන්නවා. දැන් අද දවසේ මම හදන්නේ දැන් අපි පාන් පිටි 500කින් හදන්නේ 500 ගොඩාක් හදන්න අපිට දැන් මෙතන වැඩසටහනේ අනාන ඉන්න වෙලා යනින්ද මම පොඩි ප්‍රමාණයෙන් පාන් පිටි ග්‍රෑම් 150ක් විතර අරන් තමයි අද දවසේ හදන්නේ. ඉතින් අපි දැන් මේ විදිහට මේ වතුර ටික රත් කරගන්න වතුර සුවල්පයක් භාජනයකට දාලා ඒක පොඩ්ඩක් රත් වෙන්න තියෙනවා. රත් වෙන්න තියලා මේක අර බුබුල් දාගෙන එන අවස්ථාව තියෙන්නේ. ඒ බුබුල් දාගෙන එන අවස්ථාවේදී අපි මේකට ආප්ප සෝඩා ග්‍රෑම් 15යි, ලුණු ග්‍රෑම් 9යි එකතු කරනවා. පැහැදිලි නේද? ආප්ප සෝඩා ග්‍රෑම් 15 අද මම ග්‍රෑම් 15ම දාන්නේ. මම අරන් තියෙන පොඩි ප්‍රමාණයක්නේ. ඒ වුණාට අපි වතුර ටික දාලා ඔබ ග්‍රෑම් 500කින් හදනවා නම් මේ අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ඔක්කොම මේක දාලා මේක බුබුල් දාන එනකොට මේ ටික දා ගන්නවා මේකට. දැන් ඔන්න මම මේක බුබුල් දාන එනවා. දැන් මම මේකට ආප්ප සෝඩා අපිට ග්‍රෑම් 15ක් අවශ්‍ය නැහැ. අපි මේ විදිහට අවශ්‍ය ටික දා ගන්නවා.
දාලා ඊට පස්සේ මේකට ලුණු ග්‍රෑම් 15ක් ලුණු ග්‍රෑම් 9යි ඕනේ මට අද දවසේ ඕන ටික මම දා ගන්නවා. ඊට පස්සේ මේක පොඩ්ඩක් හැඳි ගන්නවා. ඊට පස්සේ අපි ලිප ඕෆ් කරනවා. ඊට පස්සේ අපි මේක මේ උතුරලා ලිප ඕෆ් කරලා පස්සේ අපි මේක අවශ්‍ය පපඩම් හදනකොට ටිකක් මද රස්නියෙන් ගන්නෙ. මේ පොඩක් අර නිවිලා ගත්තත් කමන්නේ මද රස්නියෙන් ගත්තත් කමන්නේ. ඒ නිසා මම මේක මේ ඕම මේ තියලා මේ පිටි ටික අපි දැන් ගන්න උඳු පිටි ටිකයි අපිට අවශ්‍ය තිරිඟු පිටි ටිකයි හලා ගන්නවා. උඳු පිටි මං ග්‍රෑම් 500ක් ගන්නවා. ඒකට මේ තිරිඟු පිටි ග්‍රෑම් 500යි උඳු පිටි ග්‍රෑම් 200ක් දානවා. මම අද ගන්නේ පාන් පිටි ග්‍රෑම් මේ 150ක් විතර අරන් මේ විදිහට හලා ගන්න දෙපාරක් තුන් පාරක් හොඳට මේක මිශ්‍ර වෙන්න. මිශ්‍ර වෙන්න හොඳට හලා ගන්නවා. මෙහෙම දෙපාරක් තුන් පාරක් විතර හොඳට හලනවා මේක. දැන් ඔහොම අපි මේ දෙපාරක් තුන් පාරක් විතර මේක හලා ගත්තා. දැන් අපේ පියවර ටික මතකද? අපි ඉස්සරෝම කරේ බාජරයකට වතුර ටික ලිපේ තියලා ඒක අර බුබුල් දාගෙන එනකොට ඒකට දැම්මා ආපසෝඩා ටිකයි ලුණු ටිකයි. ඊට පස්සේ ඒක ලිප ඕෆ් කරා. ඒ කරලා උඳු පිටි ටිකයි පාන් පිටි ටිකයි හලා ගත්තා මිශ්‍ර වෙන්න. ඊට පස්සේ අපි කරන්නේ අර හදාගත්ත ඌ ජලය දාලා ජලය ගොඩක් දාන්නේ නැහැ. පොඩ්ඩයි දාන්නේ මේකට. ඒ හදාගත්ත මිශ්‍රේ ටික ටික දාලා මේක හොඳ අර පදමට එනකන් අනා ගන්නවා. මගේ පදම කියලා දෙන්නම් ඔයගොල්ලොන්ට. දැන් මගේ සහායට නිරෝෂා ඉන්නවා. මේ අපි මේක ටික ටික දම දැන් මේ වතුර ටික ටික දම මේක මිශ්‍ර කර ගන්නවා මෙන්න මේ විදිහට. අර දියාරු වෙන්න එහෙම නෙවෙයි මිශ්‍ර කරගන්නේ ඈ. දියාරු වෙන්න මිශ්‍ර කරගන්නේ නැහැ. දැන් අපි මේක වතුර ටික ටික දාලා අර අපි හදාගත්ත මිශ්‍රණය දාලා අනා ගන්නවා. දැන් හදිසියෙ මේක අනාගෙන යනකොට ඕගොල්ලෝන වතුර මදි වුණා කියලා හිතන්නකෝ. අපි ඒ දාන මේ අර රත් කරගත්ත වතුර ටික මදි. එහෙම වුණොත් ඕගොල්ලෝ තව මේ රස්නේ උණු වතුර ටිකක් දාගන්න. එහෙම ගැටලුවක් නැහැ. උණු වතුර නිවලා දැම්මත් කමන්නේ. එහෙම දාගන්න. මේ මිශ්‍රණය ටිකක් තදයි. උඳු පිටි දාලානේ තියෙන්නේ. ටිකක් තද ගතියයි. අනන එක අර අපි හිතන තරම් පහසු නෑ. දැන් මම මේ නිරෝෂාව ගත්තෙත් අද මටත් අනන්න අමාරු හින්දා තව නිරෝෂා ගත්තේ. ඉතින් අනනකොට අර මේ ටිකක් අපහසුයි තද ගතිය නිසා. දැන් මෙහෙම අර හොඳට අනන්න ඕන. පදම ගන්න ඕනනේ අපි දැන් මේ පපඩම් හදනකොට ඒ පදම ගන්න ඕනේ. නැත්නම් පපඩම් එක පිපිලා එන්නේ නැහැ. අර පපඩම් හදන එකේ අමාරුම තියෙන්නේ මේ කෑල්ල. අනා ගන්න එක තමයි ටිකක් අමාරු. ඒක අමාරුත් නෑ ඉතින්. අර ඉස්සරෝම කරනකොට පොඩි අපහසුතාවයක් දැනෙනවා. අපි දැන් මේ අර අපේ ෂීට් එක තියෙනවා ෂීට් එකේ දාලා අනමු ඉතුරු ටික. ඕගොල්ලොන්ට ගෙදරදී මේ වගේ ෂීට් එකක් නැත්නම් පොලිතීන් එකක් හරි පාවිච්චි කරන්න. දැන් මේ වගේ ෂීට් එකක් නැත්නම් ගෙදර මේ පොලිතීන් එකක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔයාලා ගෙදර ඔය උඩට අල්ලලා තියෙන මේ කුස්සියම ටයිල් එක හොඳට හොදලා අරගෙන පිරිසිදු කරලා ඒකේ අනන්නත් පුළුවන්. පොල් තෙල් ඊට පස්සේ අපි මේක අනන්න තද නිසා පොල් තෙල් ගොඩාක් දාගන්නෙත් නැහැ. පොල් තෙල් සුවල්පයක් දාලා මේක අනනවා. දැන් මෙහෙම මේක ටිකක් තදයි ඈ. මේ මෙහෙම අතින් අපි අර මෙන්න මෙහෙම කර මෙන්න මෙහෙම අනන්න ඕන ඔහොම. දැන් මේක අර අත්තාවරණ දාගෙනම අනන්න බෑ. මේක පදම ආපුවාම හොඳට එනවා. අපි බලමු පදම කොහොමද ගන්න කියලා. ඇනීම තුලින් තමයි පදම එන්නේ. ඔන්න ඔහොම අනන්න ඕනේ.
දැන් මේක තව ඇනිලා මන්දි ඈ. මේක තව ඇනෙන්න ඕන හොඳට. තව පදම ඇවිල්ලා නැහැ. මේක තව ආනන්න ඕන. අපිට මේ අනන ගමම මේක මේ මෙන්න මේ වගේ අපි මේ පාවිච්චි කරලා මේ උපකරණයක්. ඔයගොල්ලෝ ගෙදර තියෙන රෝලර් එක තියෙන ලී වලින් ඒක හරි පාවිච්චි කරලා මේකට හොඳට ගහන්න ඕන මේ. හොඳට රිදෙන්න ගහන්න ඕන. ඊට පස්සේ එහෙම ගගහනනවා ඊට පස්සේ ආයේ. අර අපිට මේ පදම ගන්න තමයි මේක කරන්නේ. ඔහොම ඊට පස්සේ මේක ආයෙ මෙව කළා ආයෙ ගහනවා මේකට. අර හොඳට ඇඟට ශක්තිය අරගෙන ගහන්න ඕනේ. රිදෙන්න නැත්තම් බෑ. නිකන් ලාවට ගහලා බෑ මේක. දැන් එතකොට ඔයාලට මේ එහෙම කරනකොට තේරෙනවා මේ පදම එනවා මේ. එතකොට ලස්සනට මේකේ පදම දැන් ඕම් බලන්න ඉස්සරහ තිබ්බට වඩා පදම ඇවිල්ලා. අපි නිරෝෂටම ආයෙ දෙමු. දැන් ඔන්න අපි අනලා මේකට ගහලා හරි පදම ගත්තා. දැන් මේ තියෙන්නේ පදම. දැන් මේ ඔයාලට පේනවනේ මේක හොඳ පදමට ඇවිල්ලා අතට දැනෙනවා ඒක. දැන් අතට අර ඉස්සලා තිබ්බා වගේ නෙවෙයි. දැන් අපිට අල්ලනකොට මේක දැනෙනවා නියම පදමට ඇවිල්ලා කියලා. දැන් අපි මේක පදමට ආවට පස්සේ කරන්නේ අපේ මේ ෂීට් එක මම මේ වගේ ෂීට් එකක් පාවිච්චි කරන්නේ නැත්නම් ඔයගොල්ලෝ ගෙදරදී පොලිතීන් එකක් හරි ටයිල් එක උඩ පිරිසිදු කරලා හරි අරගෙන ඊට පස්සේ මේක අපිට පුළුවන් ඕන නම් තනි ගුලි කඩලා පපඩම් ගානට කඩලා ගන්නත් පුළුවන්. මේ සම්පූර්ණ එකම හදලා ගන්නත් පුළුවන්. මං සම්පූර්ණ එකම ගන්නම්. එතකොට තමයි හොඳට අර අපිට මේ ගොඩක් කපා ගන්න පුළුවන්. ඒක හදන්න කලින් මං කියන්න ඕගොල්ලෝනේ ගෙදරදී දැන් මේකට කටර් එපෑ නේද කපා ගන්න. දැන් මම මේ ගෙනල්ලා තියෙනවා. දැන් මේ වගේ රවුම් පපඩම් ගන්න ඕන නම් මේ පැත්තෙන් කපනවා. මම කපනකොට පෙන්නන්න. මේ හැම එකෙම කපලා පෙන්නනවා මම. දැන් මේ පොඩිවට ඕන නම් මේ වගේ එකක් කපා ගන්නවා. ඊට පස්සේ දැන් ඔයාලගේ ගෙවල් වල ඉන්න දරුවෝ කැමතිනේ පපඩම් විවිධ මේ මල් හැඩයට, තරු හැඩයට, රවුම් හැඩයට ඔහොමම කන්න කැමතිනේ. දැන් එහෙම අයට දැන් මේ මල් පපඩම් කන්න කැමති අයට මල්. ලොකු මලක් ඕන නම් ලොකු මලක්. ඊට පස්සේ පොඩි මල් ඕන නම් පොඩි මල් මේ විදිහට. ඊට පස්සේ තරු ඕන නම් තරු විදිහට පොඩි තරු ලොකු තරු. ඊට පස්සේ මේ ගානේ රවුම් ඕන නම් මේ වගේ විදිහට හදා ගන්න පුළුවන්. මම අර මේ ඔක්කොගෙම ඔයාලට හදලා පෙන්නනවා. දැන් අපි මෙහෙම ඊට පස්සේ අපි මේ ෂීට් එක අරගෙන මං කියවනේ හාල් පිටි ග්‍රෑම් 30ක් 50ක් අතර ප්‍රමාණයක් ඕන කියලා. අපි හාල් පිටි ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ පපඩම් වල අර පිටි තියෙනවා දැකලා තියෙනවනේ නේ. මේක ඉස්සරෝම මේකට ෂීට් එකට පිටි දා ගන්නවා මේ විදිහට. පිටි ඉහ ගන්නවා මේකට. මෙහෙන් පිටි ඉහගෙන අපි අර ගත්ත මේ පිටි මෝලිය මේ විදිහට මේකේ තියලා මේ විදිහට අපිට අවශ්‍ය ගානට මේක තුනී කරගන්නවා. ඔයාලා පපඩම් හදනකොටත් හොඳට තුනී කරගන්න ඕන. නැත්නම් අර ගොඩාක් මේ ඝනකම වැඩි වුණොත් එහෙම පපඩම් එක හොඳට එන්නේ නැහැ. පිපිලා එන්නේ නැහැ. ගොඩාක් තුනියට ගියත් පපඩම් එක හරියන්නේ නැහැ. මෙන්න මේ විදිහට මම මේ තුනී කරලා පෙන්නන්නම් ඔයගොල්ලොන්ට. මේ විදිහට අපි තුනී කරගන්නවා. මම තුනී කරගන්න නිරෝෂයට දීලා මට තව කියන්න කරුණු ටිකක් තියෙන. ඒ ටික මම කියන්න. අපි මේ මෝලිය උඩටත් පිටිහින්න ඕනේ. නැත්තම් මේක ඇලවෙනවා. අර අපි මේවා කරන රෝලේ ඇලවෙනවා. දැන් අපි කඩෙන් තිනුගු පිටි ගන්නවා කියලා හිතන්නකෝ. සමහර විට දැන් ගොඩාක් කඩවල් වල තියෙන පිටි හුලං වැදිලා තියෙන්නේ නේ. කඩවල් වල අර දැන් ඔය බෑග් වල එහෙමනේ දාලා තියෙන්නේ. ඒක කටවල් ඇරලා තියෙන. ඒක හුලං වැදිලා. ඒ වගේ පිටි වලින් ඒවාගෙන් අරන් අපි පපඩම් හැදුවොත් එහෙම සමහර විට පපඩමේ හොඳට එන්නේ නැහැ. දැන් ගොඩාක් කට්ටිය කියන පපඩම් හදන්න කියලා හරි ගියේ නැහැ කියනවා. ඒ හරියන්නේ නැති වෙන්න හේතුව ඒවා.
ඒ කියන්නේ හරියට අපි මේ අවශ්‍යම පිටි එක තෝරාගෙන නැහැ. ඊට පස්සේ අපි මේක මං අවුවේ දාලා වේලන්න ඕන. වේලන විදිහ කියලා දෙන්න. හරියට වේලා ගත්තේ නැත්තම් මේකේ පුස් හැදෙනවා. සහ මේ අපිට කල් තියාගන්න බෑ ඊට පස්සේ. නේ අපි පපඩම් තියාගන්න බෑ මාස අඩු ගන්න 3ක්වත් නේද? එහෙම වුණොත් එහෙම තියාගන්න බෑ. ඒ නිසා අපි පපඩම් හදනකොට මේ මං හදපු පපඩම් ගෙනල්ලා තියෙනවා. ඕගොල්ලෝ මෙන්න මේ ගන්න. මෙන්න මේ තුනියට. දැන් මේ තියෙන පිටි මේ වගේ තැවරිලා. මේ තියෙන්නේ අර අපි දාන පිටි එක. හාල් පිටි තමයි මේ ගන්න එකට. ඊට පස්සේ හාල් පිටි මේ විදිහට තියෙනවා. මේ තුනියට ගන්න ඕන පපඩම් එක. මේක ගාන්න වේලලා හැම තියෙන්නේ. ගොඩාක් ඝනකමට එම ගත්තොත් මේක පිපිලා එන්නේ නැහැ පපඩම් එක. ඒ නිසා එව්වා ගැන පපඩම් හදලා සැලකිලිමත් වෙන්න. අනික තමයි අපිට දැන් පපඩම් වලට ඔයාලට මේකට ඕන සූදුරු ඇට ටිකක්, කරපිංච ටිකක් එහෙම දාගන්න පුළුවන්. කරපිංච සීහින් වට කපලා මේකට දාගන්න පුළුවන්. සූදුරු ඇට ටිකක් වගේ දාගන්නත් පුළුවන්. දැන් අපි මේ ගාන්න තුනී කරගන්නේ. මේ දැන් මේ හොඳට තුනී වෙලා මේ ෂීට් එක වගේ තුනී වෙලා. ඊට පස්සේ අපි මේ කටර් පාවිච්චි කරලා මේකේ අවශ්‍ය දැන් මං ඔන්න අර මේ ගාන්න රවුමක් කපලා පෙන්නන්න ඔයාලට. මෙන්න මේ ගානට ඕන් ඔහම කපනවා. දැන් මේ ඔන්න පපඩමයක් එකක්. ඊට පස්සේ ඔයාලට දැන් ආයේ දැන් ඔය ළමයි එහෙම කැමතිනේ. දැන් මේ මම මේ පැත්තෙනුත් කපලා පෙන්නන්න. දැන් පොඩි ළමයි කැමතිනේ මෙන්න මේ හැඩවලට කණ්ඩත්. එහෙනම් මේ හැඩයටත් කපන්න පුළුවන්. ඊට පස්සේ තව මලක් මම මලක් කපලා පෙන්නන්නම්කෝ. දැන් මේ මලක් අරගෙන මලක් මෙන්න මලුත් කපන්න පුළුවන්. ඊට පස්සේ තරුවක්. මේ විදිහට තරු. දැන් මේ තරු හැම අපි අදත් බැදලා පෙන්නන්න පුළුවන්. මම බැදලා පෙන්නන්නම් ඔයගොල්ලොන්ට මේවා. ඔන්න අපි විවිධ හැඩේ පපඩම් හැදුවා. දැන් ඔයාලටත් ගෙදරදී මෙහෙම පුළුවන්. ඉතින් එක ළමයි කැමති විදිහට එහෙම හදන්න පුළුවන්. තව ඔයගොල්ලොන්ට දැන් මේ කටර් නෑ කියලා හැම පපඩම් හදන්න නැති ඉන්න එපා. දැන් ගෙදර අර කෝප්ප තියෙනවනේ ඔයාලගේ ඇලුමිනියම් කෝප්ප ඒ කෝප්පේ කටෙනුත් පුළුවන්. මට දැන් මේ වෙලාවේ පෙන්නන්න එකක් ගන්න බැරි වුණා. ඒකෙනුත් පුළුවන්. දැන් අපි මේ විදිහට පපඩම් හැදුවට පස්සේ මේක මම වේලා ගන්න හැටි ඔයාලට කියලා දෙන්නම්. මේක දැන් අපි උදේ වරුවේ හදලා උදේ අවුවේ පැය භාගයක් තියෙනවා. උදේ අවුවේ පැය භාගයක් තියලා ඉවර වෙලා මද පවනේ ගේ ඇතුලේ තියලා තියන්න ඕනේ. කෙලින්ම ඩිරෙක්ට් අවුවට දාන්න නෑ මේක. කෙලින්ම අවුවට දාන්න නෑ මේක. ඒ කෙලින්ම අවුවට දැම්මොත් එහෙම මේක එකපාරට වේලිලා හොඳට එන්නේ. ඒ නිසා උදේ හරියටම පැය භාගයක් ඒ වේලනකොටත් මෙහෙම දෙපැත්ත දදා ඒ පැය භාගේ වේලන්න මෙහෙම. දෙපැත්ත මේවා කර පැය භාගය තුල වේලන්න. ඊට පස්සේ එහෙම වේලලා මේ ගේ ඇතුලේ මද පවනේ තියලා තියන්න. ඊට පස්සේ මද පවනේ තියලා එක දවසක් තිබ්බනම් ඊළඟ දවසේ ඉඳන් අපිට මේක පාවිච්චියට ගන්න පුළුවන්. මේකේ හොඳට වේලිලා යනවා. දැන් අපි මේ විදිහට විවිධ හැඩයෙන් මේ පපඩම් හැදුවට පස්සේ ඕගොල්ලෝ උදේ වරුවේ උදේ අවුවේ පැය භාගයක් මේක දාලා තියෙනවා. උදේ අවුවේ පැය භාගයක් දානකොටත් මේක මේ දෙපැත්ත මෙහෙම මාරු කර දාන්න ඕනේ. අර පැය භාගය තුල දෙපැත්ත හොඳට වේලෙන්න දාන්න. දාලා ඉවර වෙලා ගේ ඇතුලේ මද පවනේ දවසක් තියලා තියන්න. එතකොට ඇති මේක හොඳට. ඒ කියන්නේ වැහි දවසක වගේ නෙවෙයි හොඳට පායන දවසක එහෙම තියලා තියන්න. ඊට පස්සේ මේ අපිට මේක මේ හොඳට වේලිලාද කියලා බලලා ගේජ් 300 වගේ පොලිප්‍රොපිලීන් වල ගේජ් 300 වගේ මේක පැකට් කරලා මාස 3ක් 4ක් තියන්න පුළුවන්. හොඳට සීල් කරලා. හැබැයි මේක මේ පිටි එක එහෙම පරණ වෙලා අර එහෙම තිබුණොත් තියන්න බෑ. ඔයාලා අතින් තව මොනවා හරි මේකට පුස් වගේ ඇතුල් වුණොත් තියන්න බෑ. ඒ වගේ නැතුව හොඳට කරොත් තියාගන්න පුළුවන්. අපි oven එක දාලා මේක වේලනවා නම් එක දවසක් ඇති. oven එක වගේ කරනවා සෙල්සියස් අංශක 80 විනාඩි 4-5ක් තිබ්බනම් ඇති. මේක oven එකේ. oven වල දාලා තින් වේලන්නේ අවුව තියෙනවනේ අපිට නේද? ඕන තරම්. ඉතින් ඒ කරලා අපිට මේක කරන්න පුළුවන් පපඩම්.
දැන් මේකත් මේ දැන් හදපු එක මට මම මේකත් පොඩක් බදින්න පුළුවන් දැන් අර නියම පපඩම් රහ එන්නේ නමුත් මම පොඩ්ඩක් බැදලා පෙන්නන්න මම හදලා කලින් හදපු ටිකක් ගෙනල්ලා තියෙන ඒ ටික අපි බැදලා පෙන්නන්නම් මම මම බදින්න පුළුවන් මේ හැබැයි ඒක අර අපිට මේ කණ්ඩ බදින්න බෑ මේක තියාගන්න මම ඔයාලට බැදලා පෙන්නන්නම් මේකකුත් ටිකක් අර ඔයාලට අත්දැකීමක් ගන්න මේ එමම හදලත් මේ දැන් ඔයාලා දැක්කනේ දැන් බැදපුවා ඒක හොඳටම ආවා ඒ කියන්නේ මේ සෝයාබීන් උඳුරු පාවෙන්නේ ඕ මේක හැබැයි තව චුට්ටකින් පොඟනවා අර හරියට වේලිලා නැහනේ. ඕ මේ විදිහටම මේ හදා ගන්න පුළුවන්. ඔය ළමයින්ට සිහි නෑ මොනවා. හරිනේ. දැන් ඔන්න මේ අපි අද හදපු පපඩම් තමයි මේ. ඒ කියන්නේ අපි වේලුවේ නෑ මම මේ ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා බැද්දා. වේලුවේ නෑ මේක එමම බදින්නත් පුළුවන්. හැබැයි ටික වෙලාවකින් පොඟනවා. වේලලාම තමයි බදින්න ඕනේ. දැන් මේ බලන්න ඔය එක දැන් අපි වේලලා බැද්දා නම් මේ ලස්සන හැඩ තල වලට දැන් ගෙවල් වල එහෙම මේ විදිහට හදපුවම දරුවෝ එහෙම හරි ආසයි නේ මෙහෙම කන්න. ඉතින් ඒ හින්දා මේ ඔයගොල්ලෝ මේවා ගෙදරදී හදන්න. මේ ලස්සනට මල් වගේ මේ එක හැඩවලට මේ කලින් මේ තරු දැන් මේ තරු ඒක කෑල්ලක් නැ කැඩිලා මේ නේ තියෙන්නේ තරු ඔව් හදන්න දාන්න පුළුවන් දැන් මේ විදිහට විවිධ හැඩතල වලට ඔයාලට මේ ගෙදරදී හදා ගන්න පුළුවන් මේ දැන් මම මේ කලින් හදපු පපඩම් මේවා වේලලා හරි ප්‍රමිතියට හදපු පපඩම් දැන් මේක නම් ඉතින් හොඳට කර වෙලා තියෙනවා මේවා ඉතින් රසයි ඒවා රහයි ඉතින් හොඳට රහට තියෙනවා ඒකටත් වඩා අර දැන් හදපු එක මේ ගොඩක් රසයි හොඳ රසට හොඳ පපඩම් විදියට හොඳටම තියෙනවා ඉතින් ඔබ ගෙදරදී මේවා ස්වයං රැකියාව විදියට තව දුරටත් දැනුම අරගෙන සහ මේවට උපකරණ තියෙනවා. ඒ උපකරණ පාවිච්චි කරලා මේවා ස්වයං රැකියාව විදිහට කරන්න. සහ ගෙදර ඕගොල්ලොන්ට අවශ්‍ය වෙලාවෙදී හදාගන්න. ඉතින් Tamanට සතුටුනේ Taman හදාගත්ත දෙයක් නේද? දැන් පපඩම් එකක් හදන්න ඕගොල්ලෝ දැනගෙන හිටියේ නෑනේ. ඒ නිසා ඒ වගේ දේවල් කරන්න. ඉතින් මම මෙතනින් මේ වැඩසටහන නිමා කරනවා. ඉතින් නිමා කරන්න මත්තෙන් කියන්න තියෙන්නේ අපේ කුෂිකර්ම දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් ඔබව නගා සිටින වැඩසටහන් තමයි කරන්නේ. ඔබව ව්‍යවසායකයෙකු බවට පත් කරන්න පුළුවන් වැඩසටහන්. ඉතින් මේ වැඩසටහන් වලින් ප්‍රයෝජන ගන්න, ප්‍රයෝජන අරන් ඕගොල්ලෝගේ අනාගතය හදාගන්න මම හැමදාමත් පුණා කියන්නේ නැගී සිටින්න. අපි නැගිටියොත් තමයි අපිට අපේ රට දියුණු කරන්න පුළුවන්. ඉතින් ඒ ගැන ඕගොල්ලෝ හැම වෙලාවෙම නිරන්තරයෙන් හිතන්න ඕනේ. ඒකට අපි කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විදිහට අවශ්‍ය තාක්ෂණික දැනුම ඕගොල්ලොන්ට ලබා දෙන. ඒ දැනුමෙන් උපරිම ප්‍රයෝජන ගන්න, උපරිම ප්‍රයෝජන අරගෙන මේ තමන්ගේ දියුණුව තකා වැඩ කරගන්න කියන එක මතක් කරනවා. එහෙනම් අද දවසේ මේ වැඩසටහන මම මෙතනින් නිමා කරනවා. නිමා කරන්නට මත්තෙන් අද දවසේ අපේ වැඩසටහන සඳහා පැමිණියා අපේ මහියංගනේ පූජානගරේ සංවර්ධන නිලධාරිතුමියට එතුමියට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වැඩසටහන එක්ක මෙතෙක් වෙලා රැඳී සිටි ඔබතුමියන්ලා සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ මහියංගනේ හෙළ බොජුන්හලේ අපේ සමාජිකාවන් සියල්ලටමත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ නියෝජ්‍ය කුෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේ හසලක නියෝජ්‍ය කුෂිකර්ම අධ්‍යක්ෂතුමාටත් අපේ වැඩසටහන් සඳහා දක්වන දායකත්වය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වැඩසටහන් නිමා කරන්න මත්තෙන් මේ මගේ දුරකථන අංකය මතක් කරන්න ඔබට විසඳාගත නොහැකි ගැටලුවක් තියෙනවා නම්
විසඳාගත නොහැකි එකක් තියෙනවා නම් මට කතා කරන්න 0.74යි 0.23යි 788යි 6 සහ 0.71යි 650යි 788යි 6 මගේ දුරකථන අංකය. මම WhatsApp ඉන්නවා 0.71 නම්බරෙන්. ඒකට ඕගොල්ලෝ voice message එකක් හරි දාලා තියන්න. මට අවශ්‍ය රාජකාරී වෙලාවේ දුරකථනයට පිළිතුරු දෙන්න බැරි වුණත් මේ විවේක වෙලාවක voice message එකට මම අනිවාර්යයෙන්ම පිළිතුරක් ලබා දෙනවා. ඒ නිසා තමන්න විසඳාගත නොහැකි ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න. පහෙන් පස්සේ කතා කරනවා නම් කතා කරන්න. ඒක වඩා හොඳයි. එහෙනම් වැඩසටහන මෙතනින් නිමා කරනවා. ඉතින් ඔබට නිමා කරන මොහොතේත් කියන්නේ නැගී සිටින්න. අපේ තාක්ෂණික දැනුම අරගෙන ඔබ නැගී සිටින්න. අපේ විතරක් නෙවෙයි රටේ තියෙන ගොඩාක් ආයතන තියෙන. ඒ ආයතන සියල්ලෙගෙම දැනුම අරගෙන නැගී සිටින්න. එහෙනම් ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.